ඊළඟට හිතවල ඇති වෙන ද්වේෂ ගතිය. ද්වේෂය කියන්නේ පින්නතුනි කේන්තිය, තරහව. තරහව නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඒක පින්නතුනි මේ ආත්මෙ විතරයි කරන්න පුළුවන්. ඕක නැති කරලා මැරෙන්න. තරහව, ද්වේෂය නැති වුණාම ඔය අර මේ පැතිවල ඔය දේවාල ගායේ තියනවද නැහැ? නැතුව ඇති. නෑ මං ඔය ගරහනව නෙමෙයි අපේ සම්ප්‍රදාය, අපේ සංස්කෘතියේ ඔට ගියාට කමන්නේ අර පෙන්නන්න බැරි වැඩක් තමයි අර පොල් එහෙම ගන්නව නේද කියලා. අයත් ගහලා තියෙනවද පොල් නැතුවද? දැන් ඔය ඉඳගෙන හිටගෙන කල්පනා කරන්න ඕන මම පොල් ගහලා තියෙනවද කියලා. හොඳේ. පොල් ගහන්න අර උයන පිහිනේ වට නෙමෙයි මං කියන්නේ අර මැරියන්, ඇඹරියන්, කුඩුවයන්, පොඩි වයන් නේ. අඹරනෝනේ මිනිස් අඹරනෝනේ. ඔය උයන මාළු පිණි වලට නෙමෙයි. ඔය අඹරනෝ නේද? ගොළුවයන් කියලා අඹරනෝනේ. අපරාධ. මතක තියාගන්න. ඒ ද්වේෂයත් එක්ක තමයි වෛරක්කාරකම් ඇති වෙන්නේ. පින්නතුනි වෛරක්කාරයෝන්ගේ වෛරක්කාරකම පරිමහන්න ළඟින්ද උපදින්නේ ඈතින්ද උපදින්නේ? දැන් ඔය වෛරක්කාරයන්ගේ තරම් බලාග සහෝදරයෝ තරම් වෛරක්කාරව අය වෙන නැහැ. මේ පැතිවල කොහොමද දන්නේ? මං කියන්නේ අනිත් පැතිවල තියෙන විදිය. හදවතට තට්ටුවක් දාලා බලන්න දැන් මගේ සහෝදරයෝ කොහොමද කියලා. අය කැමති නැහැනේ ළමයෙක්වත් විභාගයකින් පාස් වෙනවට. පුදුම පොකරයක් අල්ලන්නේ මොනවාටද? ඉඩ කඩන් වලට. වෙනතුනේ මේ වැඩිපුරම ભેද බින්නකම් ඇති වෙන්නේ දෙමව්පියෝයි සහෝදරයෝ එක්ක. අයකෙකුට එකෙක් නැහැ. කවද්ද දැන් ඔය ඇත්තෝ සහෝදරයෝ විදිහට අන්තිමට එක්ක අහුවෙලා උයාගෙන බත් කෑවේ? කවද්ද නෑල්ලා බෑල්ලා ලේල්ලා එක්ක අහුවෙලා බත් කෑවේ? අපූර්වට කියනවනේ මගේ කියන ඒකි බැඳපු දා ඉඳන් ගෙවල් වලට යන්නේ නැලු. එහෙමයි කියන්නේ. මහගෙදර බත් කන එක නවතිනවා ඒක කසාදකින් පස්සමහට. සමහරු කියනවා අවුරුද්දට ගිහිල්ලා කතා කරලා එනවා ආය යන්නේ නැලු. මොකද්ද මේ නඩත්තු කරන්නේ? මේ වෛරයක් නඩත්තු කරන්නේ. ඒ නඩත්තු කරන්නේ කේන්තිය. පින්නතුනි වෛරය නඩත්තු කරන්න ඈතින් ඉපදෙන්නද ඕන ළඟින් ඉපදෙන්නද ඕන? පින්නතුනි ළඟින්මයි උපදින්නේ. කොච්චරද කියනවනම් ඔය ඇත්තන්ගේ මේ වෙනකල් ඔය හිත රිද්දුවා නම් රිද්දුවේ ඈතින් හිටපු මිනිස්සුද ළඟින් හිටපු මිනිස්සුද? ළඟින් හිටපු මිනිස්සු. වෛරක්කාරයෝ. සංසාරේ ඔය සමහර මම මේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ. තාත්තලාගෙන් අහන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද කියලා තියෙන එකනේ. තරුණ දූ දරුවෝන්ගෙන් අහන්නේ. මේ වෙනකොට ඔය කටෙන් කී පාරක් විතර අම්මට තාත්තට කුණු හරපෙන් බැලලා තියෙනවා. සමහර කොල්ලෝ ඉන්න අම්මට වේසි කියලා බයිනෝ. බයින්නද? අපූර්වට බයිනෝ. උන්ට නිච්චයන් නැහැ මෙලෝද. සමහර දරුවෝ ඉන්නෝ තාත්තට කතා කරන්න දන්නේ නැහැ. හැබැයි තාත්තලා දන්නේ නැහැනේ දරුවන්ට කතා කරන්න. කෙලලා ඇවිල්ලා ගෙවල් වල මොකද කරන්නේ? කෙලලා කියන්නේ මේ. බීලා ඇවිල්ලා. යමු තිරිසන්නු වගේ නැසිරෙන්නේ. ළමයි වැඩිපුරම කුණුහරුප ඉගෙනගෙන තියෙන්නේ කාගෙන්ද? දැන් ඔය දරුවෝ හදපු අම්මලා තාත්තලා මං හිතනවා මේ සේරම කසාද බැඳලා දරුවෝ ඇති කියලා බහුතරයකට. කියනකොට නම් කියයි අපේ ගෙදර නම් කුණුහරුපයක්වත් කියන්නේ නැහැ කියලා. අම්මයි තාත්තයි හදවතට තට්ටුවක් දාලා අහන්න. මේ ඉතින් හෙට ඉඳන්වත් නවත්ත ගන්න ඕන හොඳේ. එහෙම නැත්නම් ඔය හිටගෙන බනහන එකේ තේරුමක් නැහැ ඒකයි. මේ දරුවා බඩේ ඉන්නකොට තාත්තා ලකුණු හරපානවා නැද්ද? ඇති හැටි.
මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලාද? කාගෙන්ද? අල්ලපු ගැල්ල මිනිස්සු බයිනෝ. පාරේ යන මිනිස්සු කුණු හරපෙන් බයිනෝද? කවුද බයින්? මෙසනේ බර කසාද ස්වාමියා නෙමෙයිද? දරුවෝ ඉස්සරහ බයින්න තරම් ආත්ම ගෞරවයේ කෙලසන එක නවත්තන්න. මේ සමහර තාත්තලා නේ ඔය දරුවෝ ඉස්සරහ අම්මට බයිනවන්නේ පිට මිනිස්සු පාවලා දීලා බයින්නද? මේ අපූර්වට බයින කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සරහ බයින්නේ. සමහර දරුවෝ ඉන්නෝ ඔය අම්මගේ තාත්තගේ මොකක් හරි ආරවුලක් ඇති වුණාම වෙනතුන් ඉතින් මේ පෙර හතුරු හොඳේ ඔය සංසාරේ එන වෛරක්කාරෝ එන්නේ නැති කරන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් ළඟින්ම උපදින්න එපා වෛරෙ ඒකයි මං කියන්නේ. මේ ආත්මේ වෛරෙ නැති කරලා මැරෙන්න. ආයෝ කරගෙන යන්න එපා. ඔකත් එක්ක පොරබඳින්න එපා. සමහර අම්මලා ඉන්නව දරුවන්ට උගන්වනවන්නේ තාත්තා අප්පිරිය කරවලා. කවුද අප්පිරිය කරවලා දෙන්නේ? අම්මා. පින්නතුනේ කවදාවත් එහෙම කරන්න එපා. අම්මා තමයි උගන්වන්නේ තොපේ තාත්තා මෙහෙමයි කියලා. ඒ තාත්තගේ පුද්ගලික ජීවිතයේ තියෙන සමහරක් අඩුපාඩුකම් උලුප්පලා දෙන්නේ කවුද? කවදාවත් එහෙම කරන්න එපා. වෙයි තාත්තලා දැනගන්න ඕන තාත්තලා විදියට ඉන්න. තාත්තලා දැනගන්න ඕනේ අම්මගේ ගෞරවය රකින්න පුළුවන් කෙනා කවුද? මේ හරි පොඩි දේවල් මේවා පොඩි නෑ මේවා හරි ලොකුයි පින්නතුනේ. ඕනම දැන් ඔය ඇත්තන්ගේ මොකක් හරි අඩුපාඩුවක් මම මේවා කියන්න ගියොත් බන කියන්න වෙලාවක් නැහැ. මිනිස්සේ හැම අසත්පුරුෂය අඳුර ගන්න ඕන එළියෙන්ද ගෙදරින්ද? මේ ලෝකෙට බැනලා වැඩක් තියනවද? සමාජයට බැනලා වැඩක් තියනවද? මේ ගෙදර හැදිලා තියෙන්න ඕනේ. ගෙදර දරා ගන්න පුළුවන් අපේ අම්මලාට තාත්තලාට දරා ගන්න පුළුවන්. ඔය දරා ගන්න එක බැලි හැකි ඕන. අදමුතුන් කියන්න ඕනේ යෝ හැමදාම වෙන දේවල්. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් පටන් ගන්න නැද්ද තාතෝ කියලා පටන් ගන්න නැද්ද? පොඩ්ඩ බැරි වෙච්ච ගමන් කුණු හරප වලින් අල්ලන්නේ නැද්ද? පටන් ගන්න. කොච්චර හොඳ කෙරුවත් ගෙවල් වල ගුණයක් කියන ගයක් තියෙනවද? කවදාවත් අම්මා තාත්තගේ හොඳක් කියන්නේ නැහැ, තාත්තා අම්මගේ හොඳක් කියන්නේ නැහැ. කොහෙද දරුවෝ හදන්නේ? මේ හැදෙන්න ඕනේ මේ. අම්මා තාත්තා කවදාවත් කතා වෙලා තියනවද? පියුන් එක එදා ඉඳන් තරහ කියලා වෛරය, ද්වේෂය කියන එක දරුවන්ට පොම්ප කරන්නේ කොහෙන්ද? ගෙවල් වලින්. එනිසා හදන්න දරුවෝ වෛරයෙන්, ද්වේෂයෙන් තොරව. හැදෙන්න ඔය ඇත්තෝ වෛරයෙන්, ද්වේෂයෙන් තොරව. ඔහොම කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? ඕක කරන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. දරුවන්ට පුරුදු කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ අර හැම වෙලේම බුදුහාමුදුරුවෝ හිතේ ඉන්න ඕන කියන එක පින්නතුනි දරුවෝන්ගේ නෙමෙයි අපි කාගෙත් හිතේ හැම වෙලේම කවුද ඉන්න ඕන? එතකොට හරි පහසුයි. එතකොට ප්‍රශ්න නැහැ. පින්නතුනි එතකොට අපිට නින්දාව ඉවසන්න පුළුවන්. එතකොට අපිට ගරහණේව ඉවසන්න පුළුවන්. එතකොට කිසි ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. කිසි බාධාවක් දැනෙන්නේ නැහැ. අකම්පිතව ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙන්න අමාරු තැනක් තමයි ඔය කම්පා වෙන එක සහ දරා ගන්න බැරි වෙන එක. මම යෝජනා කරන්නේ මේ අම්මලාටයි තාත්තලාටයි
අර දෙතර වෙච්ච දෙයට එන්න සිදු කියලා දැන් කරන්න දෙයක් නැහැ. මිනිස්සු වැඩිපුරම ජීවත් වෙන්නේ නේර අතීතං නානු සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති. බුදුරු උගන්වනවා මිනිස්සු හැම වෙලේම ඉන්නේ 50% ජීවිතේ ගත කරන්නේ මිනිස්සු අතීතෙත් එක්ක. දැන් මම මේවා කියනකොට ඔය ඇත්තෝ කල්පනා කරේම අතීතේ නෙමෙයිද? මිනිස්සු කම්පා වෙන්නේ, මිනිස්සු කනගාටු වෙන්නේ, මිනිස්සු දුක් වෙන්නේ, වැළපෙන්නේ, පශ්චාත්තාප වෙන්නේ මොකක් ගැනද? මිනිස්සුන්ට ජීවිතේ අපරාධ කියලා හිතන තැන් එමට ඇති. මිනිස්සුන්ට ජීවිතේ මගහැරිච්ච තැන් එමට ඇති. අතපසු වෙච්ච තැන් ඇති, බැරි වෙච්ච තැන් ඇති. සමහර පළුදු තියෙනවා මකන්න බැරි තැන්. කරන්න දෙයක් නැහැ. නප්පජප්පන්ති නාගතං. අනාගතය ගැනත් ලොකුවට හිතන්න කම්පා වෙන්න කුලප්පු වෙන්න එපා. කවුද දන්නේ පින්නතුනි මොකක් වෙයිද කියලා? දැන් අර දැක්කදර දැන් ඊපෙරේද අම්මා කෙනෙක් කතා කරා 3 මාසෙද කොහෙද බණක් කියන්න ඕන කියලා. දැක්කදර කොල්ලෙක්ගේ ඇඟුඩට පොල් ගහක් වැටලා තිබ්බා. බයිසිකලේ ඉන්නකොට මේ සම්මත જાතියකට වෙන දේවල්. බයිසිකලේ ඉඳගෙන පොල් ගහ කඩන් වලට ළඟට. මොකක්ද මේකේ වෙන්නේ නැත්තේ? කවදාවත් හිතපු දේවල්ද? මේ ජීවිතේ මේ ලෝකයේ තුල එහෙම පින්නතුනේ අපි හිතන දේවල් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්නත් බෑ. ඒ නිසා නිරන්තරයෙන් සිහියෙන් සතිය සීලේ පිහිටුවාගෙන ජීවත් වෙන්න මම යෝජනා කරනවා මේ අම්මලා තාත්තලා සියලු දෙනාටම බුදුහාමුදුරුවෝ හිතේ තියාගන්න. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ හැම වෙලේම සිහිපත් කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ තිබ්බ ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි පින්වතුනි කරුණාව දැක්වීම සහ උන්වහන්සේගේ තිබ්බ ඉවසීම. නිරන්තරයෙන් පුරුදු කරන්න. ඕනතරම් නින්දා කරයි. ඕනතරම් අපවාද කරයි. ඕනතරම් අපි තලයි පෙලයි ලැජ්ජාවට පත් කරයි. අපිව ඕනතරම් කොන් කරයි පින්නතුනේ. කිසිම දෙයකට කම්පා වෙන්න එපා. කිසිම දෙයකට සැලෙන්න එපා. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා පින්වත් අම්මලා තාත්තලා සියලු දෙනාටම අකම්පිත ජීවිතයක් ගත කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැමදාම ඔය මට ඇත්තන්ට තව කියන්න බැරි වුණා රුපියල් 50ක්වත් තියදන් වෙන පින්කම. උදේටයි හවසටයි භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරන්න. කොහොමද නමස්කාර කරන්නේ? ඔය කියන එකම තමයි. ඉතින් 아무තු එකක් නෑ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. මේක අපේ තරුණ මහත්තුරු කරන්න. හැමදාම උදේට පන්සිල් සමාදන් වෙන්න. පින්නතුනි අපි දන්නවා ඔක සමාදන් වෙලා අනිත් පැත්තට බත් කාලා සිගරට් එකක් පත්තු කරන්න පුළුවන්. ඒක අපි මොකේටද මේ පුරුදු වෙන්නේ? පින්නතුනි මේවා කරලා පුරුදු වෙනවා.
මේවා එකතු වෙනවා කොහාට හරි සංසාරේ කවදා හරි භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුහාමුදුරුවෝ සරණ යමි. පින්නත්නි මේ ආත්මේ බැරි වුණොත් කල්ප ලක්ෂ ගානකින් හරියා ගන්න. මං කියන්නේ নমස්කාරය කියන්න පුළුවන් එකම ආත්මේ මොකද්ද? අන්න ඒකයි මම මේ කියන්නේ ආය ඔය chance එක එන්නේ නැහැ. මම මගේ බුදුහාමුදුරුවෝ සරණ යමි කියලා අය කියාගන්න අවස්ථාවක් සංසාරේ එනවද? පින්නතුනි මම මේ බොහොම සරල කාරණා ටිකක් ඔයත්තන්ට කියන්නේ මේ ටික හෙට ඉඳන් පටන් ගන්න. මම ප්‍රාණඝාතයෙන් වළකිමි කියලා අය කවදා කියා මෙව බල්ලොන්ට බලල්ලොන්ට මෙව කිව්වට තේරෙනවද? මේවා තේරුම් අනේක ඉවසන්න අනේක දරන්න අනේකගේ කේන්ති අනේකගේ වැරද්ද අනේකගේ හිතුවක්කාරකම සෑම දෙයකටම සමාව දෙන්න පුළුවන් එකම ආත්මේ මනුෂ්‍යාත්භාවය අනේක තුල අසත්පුරුෂකම් අනේක තුල නොහික් මුණුගතු අනේක තුල තියෙන ඔය පෞකාරකම් අනේකගේ වැරදි කෝටියක් තියෙන්න පුළුවන්. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් යෝජනා කරනවා. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල ඔය තරුණ කාලය තුල තරුණ අවධිය තුල බුදුහාමුදුරුවෝ සරණ යන්න පටන් ගන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒ සඳහා සුදුසු මිත්‍රයෝ සුදුසු පරිසරය සකස් කරගන්න. කවදාවත් ඇත්තන්ට වරදින එකක් නෑ. පින්නතුනි සත්තයි හෙට ඉර පායනෝ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවෝ හැර වෙන සරණක් නෑ. කොතෙක් අපවාද කොතෙක් බාධක කොතෙක් ගැටලු කොතෙක් ප්‍රශ්න ආවත් උන්වහන්සේ හැර වෙන පිළිසරණක් නෑ. කවදාවත් වරදින්නේ නෑ. තරුණ මහත්තුරු දිවුරලා කියනවා හාමුදුරුවනේ සති 3ක් උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික තිබ්බලු. සති 3යි තියලා තියෙන්නේ. මහා ආශ්චර්යයක් හාමුදුරුවනේ සිගරට් එකක්වත් බොන්න හිතෙන්නේ නෑලු. කාගේද මේ බලය? එහෙම තමයි පින්නතුනි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින්ම රකින්නෝ. සති 3ක් ගෙදර බුදුන් වදින්. පැන් ටික දාන ටික තියන්න කහට කෝප්පේ ගිලන් පසට තියන්න. මම කියනවට කරන්නව. අය කුණු හරපයක්වත් කටකින් පිට වෙන්නේ නැහැ. කවදාවත් වෛරී සිතුවිල්ලක් එන්නේ. ඔය ඔළුවල තියෙනවනේ මහමුස්පේන්තු අදහස්. ඔව් අසේරම් පැත්තකට යනවා. ඔය කල්යාණ මිත්‍රයෝම ලැබෙයි. මම ප්‍රාර්ථනා කරනවා සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු සාදු සාදු. හෙට ඉඳන් හරි හොඳට ඉන්න. අම්මට තාත්තට ගරු කරන දරුවෝ ටිකක් වෙන්න. වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්නේ නැතුව කාලෙකින් ලැබපු මිනිසත් භවයේ සංසාරේ කවදා හරි රහත් වෙලා නිවන් දකින්න අද අහපු බණපදය හේතු වාසනා වේවා. සාදු සාදු කියලා පතන්ඩ ප්‍රාර්ථනා කරන්න. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා බණහඬාපු තරුණ මහත්තුරු සියලු දෙනාට ඔය ජීවිතයේ අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. ඔය කොල්ලොත් එක්ක කොල්ලෝ හැන්දෑව වෙනකොටනේ එක එක ජරා ගොඩවල් පටන් ගන්නවානේ.
ඕ ගංජා ගහනවා. දැන් ඉන්න පොඩි උන්ගේ සාක්කුවල දැන් බැලුවත් පෙති කාඩ්ඩයක්වත් තියෙනවනේ. දුංගල පළුවක් හරි තියෙනවා. මේ අවුරුදු 17යි මේ පැටවුන්ට වැසිකිලි යන්නේ නැලු උදේට බීඩියක් නැත්තම්. මේ මොන මේ කොල්ලෝ නෙමෙයි කොල්ලෝ වුණාම එහෙම වෙලා හරියනවද? තරුණ මහත්තුරුන්ට හොඳ පෞරුෂයක් අභිමානයක් තියෙන්න ඕන. එක එකාගේ බයිසිකල් වල නැගලානේ හන්දි ගානේ කඩවල් ගානේ. එහෙනම් පුතේ එහෙම වෙලා හරියන්නේ එක එකාගේ තනි රැකලා හරියන්නේ එක එකාගේ ගෙවල් වල පාලු මකලා හරියන්නේ. අපි පෝෂණය වෙන්න ඕනේ අපි හම්බ කරන්න ඕනේ අපි ආරක්ෂා කරන්න ඕනේ අපි අපේ පමණ තරම දැනගෙන ජීවත් වෙන්න ඕනේ. අවුරුදු 25 පෙන්නාම අවුරුදු 30 වෙනකොට අපිට කියලා මොනවා හරි තියෙන්න ඕනේ. එහෙනම් මම යෝජනා කරන්නේ තරුණ මහත්තුරුන්ට කවදාවත් පුතේ මේ ගම් වලට අයිස් මද්ද්‍රව වලට එන්න දෙන්න එපා. කවදාවත් මේ ගම් වලට කුඩු වලට එන්න දෙන්න එපා. ඔය කිසිදු මද්ද්‍රව්‍යයකට එකදු තරුණයෙක්වත් පුරුදු වෙන්න එපා. මම බොහොම කරුණාවෙන් කියන්නේ මේවා කරනවා නම් සත්පුරුෂ තරුණ මහත්තුරු මතක තියාගන්න. හෙට ඉඳන් නවත්තන්න. මොකද මොකද්ද වෙච්ච සෙතේ? මොකද්ද වෙච්ච හොඳේ?